සාදරයෙන් පිළිගන්නවා ගණිත ගැඹුරට YouTube channel එකට. මම මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පයිතගොරස් ප්‍රමේය සාධනය කරන්න පුළුවන් විදි දෙකක් ගැන. පයිතගොරස් ප්‍රමේය සාධනය කරන්න පුළුවන් විදි දැනට 300 ගණක් විතර හොයාගෙන තියෙනවා. ඒ අතරින් ගත්තාම මේ පයිතගොරස් ප්‍රමේය සාධනය කරන්න පුළුවන් ප්‍රධාන විදි දෙකක් ගැන තමයි මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි O level වලදී A level වලදී උනත් 9-10 ශ්‍රේණි වලදී උනත් අපි අනන්තවත් ඉගෙන ගන්න අනන්තවත් පයිතගොරස් ප්‍රමේය භාවිත කරනවා. හැබැයි ඒකේ සාධනය කරන්න පුළුවන් සාධනය කරන විදිහ ගැන අවබෝධයකින් තොරව. ඉතින් මම පළවෙනි විදිහ ගත්තාම පයිතගොරස් ප්‍රමේය සාධනය කරන්න පුළුවන්. අපි ඍජු කෝණී ත්‍රිකෝණයක් ගත්තොත් ඒ කියන්නේ එක කෝණයක් අංශක 90 වෙන ත්‍රිකෝණයක් ගත්තොත් මේ විදිහට අපි ඒක ABC කියලා නම් කරොත් BC ට AC ට ලම්බකයක් ඇන්දොත් එතන හමු වෙන ලක්ෂ්‍ය D නම් අපිට මේ BAD කියන ත්‍රිකෝණය X කියලා ගත්තොත් මේ ඒ කියන්නේ ADB අංශක 90 වෙන නිසා මේ කෝණය අංශක 90 ඍණ x වෙනවා. ඒ කියන්නේ ABD කෝණය. ඊට පස්සේ මේක x වෙන නිසා දැන් ABD කෝණය 90 ඍණ x වෙන නිසා මේ කෝණය x වෙනවා. මේ ඒ කෝණය x වෙන නිසා මේක 90 ඍණ x වෙනවා. එහෙම ගත්තම අපිට මෙතන විශේෂ දෙයක් පේනවා. ඒ දේ තමයි ADB ත්‍රිකෝණයයි හා BDC ත්‍රිකෝණයයි ABC ත්‍රිකෝණයයි සමරූපී වෙනවා. සමරූපී ත්‍රිකෝණ වෙනවා. එතකොට අපිට දැන් සමරූපී ත්‍රිකෝණ වල අපිට මේ ප්‍රමේයයක් තියෙනවනේ පාදවල අතර අනුපාතය ගන්න පුළුවන්. ඒක පාවිච්චි කරාට පස්සේ මේක දිග A නම්, ඒ කියන්නේ AD දිග A නම්, BD දිග B නම් අපිට ගන්න පුළුවන් B බෙදීම, ඒ කියන්නේ AD බෙදීම B AD බෙදීම නෑ BD බෙදීම AD කියන එක B බෙදීම A කියලා ගන්න පුළුවන්. ඒක සමාන කරන්න පුළුවන් BDC ත්‍රිකෝණය CD දිග බෙදීම BD දිග, ඒ කියන්නේ B ට සමාන කරන්න පුළුවන්. ඒත් එක්කම සමාන කරන්න පුළුවන් ABC ත්‍රිකෝණය ගත්තට පස්සේ BC බෙදීම AB කියලා. දැන් මෙතනින් අපිට ගන්න පුළුවන් CD කියන්නේ B වර්ග බෙදීම A කියලා ගන්න පුළුවන්. CD දෙක B වර්ග බෙදීම A කියලා ගන්න පුළුවන්. ඒ කියන්නේ CD දිග කියන්නේ මෙන්න මේ දිග B වර්ග බෙදීම A වෙනවා. දැන් එතකොට තව මෙතන මේ ABC ලොකු ත්‍රිකෝණ ගත්තට පස්සේ තව පේන විශේෂ දෙයක් තමයි ABC ත්‍රිකෝණයේ වර්ගඵලය. ABC ත්‍රිකෝණයේ වර්ගඵලය විදි දෙකකට ලියන්න පුළුවන්. එකක් තමයි භාගය වාරයක් AB වාරයක් BC කියලා ලියන්න පුළුවන්. ඒත් එකම තව විදිහට ලියන්න පුළුවන් භාගය වාරයක් AC වාරයක් BD කියලා ලියන්න පුළුවන්. එතකොට මේකෙන් එනවා එක සම්බන්ධතාවයක් AB වාරයක් BC සමානයි AC වාරයක් BD කියලා. දැන් මෙතන අපිට කලින් තව එකක් ලියන්න පුළුවන් AB කියන එක අපිට ලියන්න පුළුවන් A බෙදීම B වාරයක් BC කියලා. මෙන්න මේ දෙක සමාන කිරීම මගින්. එතකොට දැන් අපි මෙතන මේ AB යගේ තමයි අපිට හොයන්න අවශ්‍ය. එතකොට මෙතන BC කියන එක උක්ත කරොතින් අපිට එනවා AC වාරයක් BD බෙදීම AB ට සමාන කරන්න පුළුවන් BC කියන දිග. එතකොට මේක ලියන්න පුළුවන් AC කියන දිග ලියන්න පුළුවන් AD ධන, AD කියන්නේ A ධන CD කියන්නේ B වර්ග බෙදීම A ට. B වර්ග බෙදීම A. එතකොට
ඒත් එක්කම එතකොට ඒක ඊට පස්සේ BD දිග ලියන්න පුළුවන් B කියලා. බෙදීම A AB තමයි මෙතනින් එන්නේ. එන අගය මෙතනට ආදේශ කරාම එනවා AB සමානයි A බෙදීම B වාරයක් A ධන B වර්ග බෙදීම A වාරයක් B වාරයක් B බෙදීම AB කියලා එනවා. මේ AB එහා පැත්තට ගත්තාම එනවා AB වර්ග AB වල වර්ගය සමානයි A බෙදීම B වාරයක් A ධන B වර්ග බෙදීම A වාරයක් B කියලා එනවා. මේ B ට මේ B අයින් වෙනවා. එතකොට එනවා A වර්ග ධන B වර්ග වලට AB වර්ග සමාන වෙනවා කියලා. දැන් AB කියන එක අපි C කියලා ගත්තොත් දිග C කියලා ගත්තොත් එනවා A වර්ග ධන B වර්ග සමානයි C වර්ග. ඒ කියන්නේ මේ AD පාදයේ වාරය BD පාදයේ වර්ගය කර්ණයේ වර්ගයට සමාන වෙනවා කියන පයිතගොරස් ප්‍රමේය තමයි එන්නේ. මේ තමයි පයිතගොරස් ප්‍රමේය සාධනය කරන එක් ආකාරයක් තමයි මේක. ඊට පස්සේ මම දෙවැනි ආකාරය කතා කරන්නම්. දෙවැනි ආකාරය ගත්තට පස්සේ අපිට අපි ගත්තොතින් සමචතුරස්‍රයක් ගත්තොතින් අපිට ඒකේ අපි මේ සමචතුරස්‍රයේ ඇතුළෙන් තව සමචතුරස්‍රයක් අඳිනවා මේ විදිහට. කලින් කරපු පළවෙනි ක්‍රමයට වඩා මේක සරලයි. තව දැන් මේක සමචතුරස්‍රයක් වෙනවද කියලා අපි මුලින් බලා ගන්න පුළුවන් මේ විදිහට. අපි කියන්නේ දැන් මේකේ දිග A වෙලා මේ කොටසේ දිග A මේ කොටසේ දිග B නම් මේ කොටසේ දිග A මේ කොටසේ දිග B මේ දිග A මේ දිග B මේ දිග A මේ දිග B කියලා ගත්තොත් අපිට මෙන්න මේ කෝණ හතර සමානයි. අංශක 90ක් වෙනවා. ඊට පස්සේ මෙතනින් මේක මෙතන AB මේ ත්‍රිකෝණය ගත්තොතින් ඒක මේ වගේ අනිත් ත්‍රිකෝණ හතර මේ වගේ ත්‍රිකෝණ තියෙනවනේ මෙතන හතරක් මේ විදිහට. අන්න ඒ හතර අංග සම වෙනවා කර්ණපාය යටතේ. කර්ණපාය යටතේ අංග සම වෙනවා ඒ ත්‍රිකෝණ හතර. ඒක මේ දිග මේකට සමානයි මේ දිගට සමානයි මේ කෝණය අංශක 90ක් වෙනවා. ඒක නිසා කර්ණපාය යටතේ ඒක අංග සම වෙන නිසා අපිට ලියන්න පුළුවන් මේ දිග x නම් මේ කෝණය x නම් මේකත් x කියලා ලියන්න පුළුවන්. මේකත් x කියලා ලියන්න පුළුවන්. මේකත් x කියලා ලියන්න පුළුවන්. එතකොට මේක 90 ඍණ x කියලා එනවා. මේ හතර 90 ඍණ x කියලා එනවා. දැන් එතකොට සරල රේඛාවක කෝණය අංශක 180 නිසා අපිට මෙතන පේනවා මේ කෝණ මේ හතරත් අංශක 90 වෙනවා කියලා. ඒත් එක්කම මම කියපු ත්‍රිකෝණ හතර අංග සම නිසා මේ පාද හතරත් සමාන වෙනවා. ඒතර පාද හතරත් සමානයි කෝණ හතරත් සමානයි කියන්නේ මේ ඇතුලේ තියෙන බහුවශ්‍රය සමචතුරස්‍රයකුත් වෙනවා. එතකොට දැන් අපිට කියන්න පුළුවන් දෙයක් තමයි මේ ලොකු සමචතුරස්‍රය වර්ගඵල වෙන්නේ කීයද? එක පැත්තක දිගේ AB. එතකොට අනිත් ඊට සම්බන්ධව තියෙන අනිත් පැත්තේ දිග AB නිසා
A ධන B වාර A ධන B වාරයක් A ධන B වෙනවා ලොකු සමචතුරස්‍රයේ වර්ගඵලය. එතකොට ඒ ලොකු සමචතුරස්‍රයේ වර්ගඵලය අපිට ලියන්න පුළුවන් එක විදිහක් තමයි මේ පොඩි සමචතුරස්‍රය. පොඩි සමචතුරස්‍රය අපි ගමුකෝ මේ පදයක C නම්. මේ පොඩි සමචතුරස්‍රයේ පාදයක දිග C නම් අපිට ලියන්න පුළුවන් ඒ සමචතුරස්‍රයේ වර්ගඵලය C වර්ග කියලා. ඒත් එක්කම ත්‍රිකෝණ හතරක් තියෙනවනේ. ඒ ත්‍රිකෝණ හතරේ වර්ගඵලය ලියන්න පුළුවන් 4 වාරයක්. 4 කියන ගත්තේ ත්‍රිකෝණ 4 නිසා. 4 වාරයක් භාගය එක ත්‍රිකෝණයක් ගත්තම භාගයයි AB තමයි එක ත්‍රිකෝණයක වර්ගඵලය වෙන්නේ. ඒ වගේ ත්‍රිකෝණ 4ක වර්ගඵලය තමයි 4 වාරයක් කියලා ගත්තේ. එතකොට මේ පැත්ත වම් පැත්ත ගත්තාම එනවා A වර්ග ධන 2AB ධන B වර්ග කියලා එනවා වම් පැත්ත. ඒත් එකම දකුණු පැත්තේ එනවා C වර්ග ධන 2AB කියලා. එතකොට මේ 2AB ට 2AB කැපිලා ගියාට පස්සේ එනවා A වර්ග ධන B වර්ග සමානයි C වර්ග කියලා. ඒ කියන්නේ ඍජු කෝණී ත්‍රිකෝණයක් ගත්තට පස්සේ A වර්ග ධන B වර්ග කර්ණීය වර්ගයට සමාන වෙනවා. ඒ කියන්නේ පයිතගොරස් ප්‍රමේය අපි සාධනය කරා විදි දෙකකට. දැන් මේ විදි දෙකේදීම ගත්තාම අපි මේ ත්‍රිකෝණයේ වර්ගඵලය කියන සංකල්පය තමයි මෙතන භාවිත වෙන්නේ ප්‍රධාන වශයෙන්. ත්‍රිකෝණයක වර්ගඵලය ආශ්‍රිතව තමයි පළවෙනි සාධනයේදී කතා වුණේ. දෙවන සාධනයේදීත් අපි ත්‍රිකෝණයේ වර්ගඵලය කියන ත්‍රිකෝණයක වර්ගඵලය කියන වර්ගඵලය හොයන්න තියෙන මූලික විදිහ දාන තමයි අපි මේ ක්‍රම දෙකේදීම සාධනය කරේ. එතකොට මේ එතන වැදගත් කරුණක් ඒක. මොකද ත්‍රිකෝණයේ වර්ගඵලයට සූත්‍රයක් නැත්තම් අපිට පයිතගොරස් ප්‍රමේය කියලා එකකුත් නැහැ. ඒ කියන්නේ පයිතගොරස් ප්‍රමේයයි ත්‍රිකෝණයක වර්ගඵලයයි කියන්නේ එකට බැඳුණු සංකල්ප දෙකක්. අද මට ඔයගලන්ට කියන්නේ උනුනේ අන්න ඒ පයිතගොරස් ප්‍රමේය සාධනය කරන ඒ විදි දෙක ගැන. ඉතින් ඕගොල්ලන් මේ වීඩියෝ එකට බලලා යම් දෙයක් ඉගෙන ගත්තා නම් සහ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් බෙල් අයිකන් එක ක්ලික් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න.